අද අපි හදන්න යන්නේ රසම රස බිත්තර නූඩල්ස් එකක්. මේක උදේ කෑමකට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මම ඒකට අරන් තියනවා ගෙදර තිබ්බ එළවලු වලින් ටිකක්, ඌව පොඩ්ඩක්, ලේස් ටිකක් ලොකු කැරට් අලයක්, ලුණු ගෙඩියක්, සුදු ලුණු ටිකක් ඕන වෙනවායි. අද අපි මේක හදන්නේ එක්ස්ට්‍රා මාගරින් වලින්, බටර් හරි එක්ස්ට්‍රා මාගරින් හරි මේ වලට පොල් තෙල් ටිකක් ගන්න පුළුවන්. ලුණු නූඩල්ස් ටික තම්බනකොට මම පොල් තෙල් චුට්ටක් දානවා වතුරට. ඒ නිසා පොල් තෙල් චුට්ටකුත් ඕන වෙනවා. ගම්මිරිස් කුඩු ටිකකුත් අපි අපේ රස එන්න ඕන හින්දා අපි ගම්මිරිස් කුඩු ටිකකුත් දාගමු. අපි අද මේකට සෝස් වර්ග මුකුත් එකතු කරන්නේ නැහැ. අපේ රහට හදා ගන්න පුළුවන් රසම රස නූඩල්ස් එකක්. ඉතින් ඕගොල්ලන්ට මේකට කැමති වර්ගයක නූඩල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කඩේ තියෙන නූඩල්ස් පැකට් එකක් අරන් ඒකෙන් භාගයක් තමයි අද හදාගන්නේ. ඉස්සර වෙලාම අපි වතුර ටික පොඩ්ඩක් පැහෙන්න තියලා එතකන් එළවලු ටික සෝදලා කපාගමු. ඉතින් අපි වතුර තියාගන්නකොට පොඩ්ඩක් වැඩිපුර වතුර තියාගන්න ඕන. මොකද මේක තැම්බෙනකොට පෙරලා අයින් කරන්නත් එක්ක. ඒකල මම ඒකට තේ හැන්දක් විතර එකතු කරගන්නවා. එතකොට නූඩල්ස් එක පොඩ්ඩක් තැම්බිලා වැඩි වුණත් බෙරි වෙන්නේ නැහැ. ගාන්ට තියාගන්න පුළුවන් අර බෙරි නොකර. ඒකට තව මම ලුණු කුඩු චුට්ටකුත් එකතු කරනවා. නූඩල්ස් එකට ලුණු රසක් එන්න ඕන හින්දා. පොඩ්ඩක් තේ හැඳි භාගයක් විතර. මේකල වතුර එක හොඳින් පැහෙනකොට අපි නූඩල්ස් ටික එකතු කරගමු. එතකන් එළවලු ටික පොඩ්ඩක් කපාගමු. ඉතින් අපි අද එළවලු ටික කපාගමු. මේක අද මම කපන්නේ චුට්ටක් දිග අතට. මොකද මේක මේ දිග අතට කපාගත්තොත් මේ විදිහට අපිට අර නූඩල්ස් එකත් එක්ක දැවටිලා එනකොට ගන්න පුළුවන්. නැත්නම් අර නූඩල්ස් එක දිගට තිබුණොත් මේක චූටි කොටු වගේ තිබුණොත් එහෙම අර කෑලි ටික හැලෙන්න බලනවනේ. ගෑරුවකින් එහෙම ගන්න ගත්තොත්. ඒක නිසා අපි එළවලු ටික අද ටිකක් දිගට කපාගමු. ගොඩාක් දිගටත් නෙමෙයි. පොඩ්ඩක් දිගට. අර එතකොට නූඩල්ස් එකත් එක්ක දැවටිලා එනවා. එළවලු ටික බිමට වැටෙන්නේ නැතුව ගන්න මේ වගේ ටිකක් දිගට එකතු කරගමු. මේ වගේ ටිකක් දිගට එකතු කරගමු එළවලු. කැරට් උත් අපි ටිකක් දිගට කපාගමු මේ විදිහට. අපේ වතුර එක උතුරනවා. අපි දැන් තම්බ ගන්න අවශ්‍ය නූඩල්ස් ටික මේ විදිහට අරගෙන මේක මේ විදිහටම තම්බ ගන්නත් පුළුවන් ඕනනම් මම නම් දෙකට කඩලායි ගන්නෙ. දිග වැඩි මේ විදිහට. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට නූඩල්ස් ටික අරන් ඒක අපි පොඩියට කඩාගමු. මේ විදිහට. මේ විදිහට කඩලා අපි වතුර එකට එකතු කරමු. දැන් අපේ වතුර එක පැහෙනවා. දැන් මම මේකේ ගින්දරත් ටිකක් අඩු කරනවා. එච්චරයි මම අද ගන්නේ. මේ ටික දැන් අපි සැරින් සැරේ බල ගානට තඹ ගන්නකොට ඕන බැරි වෙන්නේත් නැති වෙන්න. දැන් උතුරන වතුරට දාපින්ද අපිට මේක ඉක්මනින්ම අයින් කරගන්න පුළුවන් පෙරලා. ලේස් ටිකත් අපි මේ වගේ දික් හැඩයට කපාගමු. අපේ නූඩල්ස් එක ගොඩක් දුරට තැම්බිලා තියෙන්නේ. තව පොඩ්ඩක් මේ විදිහට අපි ලිප අඩු කරලා තියාගමු. අපේ නූඩල්ස් ටික දැන් මේ හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේ මේක ලිපෙන් අයින් කරගන්නවා. දැන් අපි මේකේ වතුර ටික පෙරා ගන්න.
මේ විදිහට වතුර ටික පෙරාගෙන අපි මේක ඇල් වතුරෙන් පොඩ්ඩක් හොද ගන්නත් ඕනේ. මේකේ තියෙන අර උකු වතුර ගතිය අයින් වෙන්න. මේ විදිහට ඇල් වතුරට අල්ලලා චුට්ටක් අපි මේක හේදෙන්න ආරිමු. එතකොට අර බිරි ගතිය තවත් අයින් වෙනවා. නූඩල්ස් ටිකක් ලස්සනට තියෙනවා. නූඩල්ස් එකේ වතුර බහිනකම් අපි ඉතුරු එළවලු ටිකත් මේ විදිහට කපා ගමු. රම්පේ කෑල්ලකුත් තරම් තියෙනවා මම. ඊළඟට අපි නූඩල්ස් හදන භාජනය අරන් දැන් එළවලු එක හදාගන්න යන්නේ. දැන් අපි මාගරේන් මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. එක්ස්ට්‍රා මාගරින් ටිකට මම දැන් එකතු කරගත්තේ සුදු ලුණු ටික. මේක අර ටෙම්පරාදු වගේ ගොඩාක් බැදෙන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් රත් වෙගෙන එනකොට අපි ලුණු ටික එකතු කරගමු. අපි හදන්නේ බිත්තර නූඩල්ස් එකක්. අපි බිත්තර ටික එකතු කරගන්නත් ඕනේ. මම ඊළඟට කැරට් ටික පොඩ්ඩක් තැම්බෙන්න ඕන නිසා කැරට් ටික එකතු කරගන්නවා. මේකේ හැබැයි පාට වෙනස් වෙන්න ඉස්සර අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. එතකොට තමයි ලස්සන. මේක චුට්ටක් තැම්බීගෙන එනකොට අපි ගෝවා ටික එකතු කරමු. මේකට ඕනනම් බෝංචි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. අපේ ගෙදර බෝංචි කන්න කැමති නැහැ නූඩල්ස් වලට දාලා. ඒක නිසා මම එකතු කරේ නැහැ. ඔයගොල්ලන්ට මේකට ලස්සන පාටකුත් එනවා බෝංචි එකතු කරොත්. දැන් කැරට් එකේ යන්තම් පාට වෙනස් වෙගෙන ඉන්නේ. මම මේ වෙලාවේ ගෝවා ටිකත් එකතු කරගන්නවා. මම ලීස් ටික දාන්නේ නැහැ. ලීස් ටික අන්තිමේටම තමයි දාන්නේ. මොකද එතකොට තමයි කොළ පාටට ලස්සනට තියෙන්නේ. ඊළඟට අපි මේකට ලුණු ටිකකුත් එකතු කරගමු. නූඩල්ස් ටිකට ලුණු එකතු කරපු නිසා මම මේකට තේ හැඳි භාගයක් විතර වගේ තමයි දාන්නේ. අපිට මදි නම් පස්සේ එකතු කරගන්න පුළුවන්. එළවලු එකට ඇති වෙන්න විතරක් දාගමු. දැන් මේ වෙලාවේ අපිට පුළුවන් මේකට බිත්තර ටික එකතු කරන්න. මේ විදිහට වෙන භාජනයකට කඩලා බලලා එකතු කරන්න. මේක පොඩ්ඩක් මේ වගේ බැදෙන්න ඇරලා ඊට පස්සේ කඩලා ගන්න පුළුවන්. මේ වගේ දැන් එළවලු ටික එකතු කරගමු. එතකොට මේක අර කැඩෙනවා ලේසියෙන්ම. ලිප ටිකක් අඩු කරගත්තම
මේ වෙලාවේ මම මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේකෙන් තමයි ඉතින් අපේ රස එන්නේ. ඔයාලට ඕන නම් මේකට chili paste ටිකක් උනත් දාගන්න පුළුවන්. මොන්නේ මේ විදියට හදාගත්තාම හරිම රසයි. අන්තිමටම මම එකතු කරනවා කපාගත්ත ලීක්ස් ටික. එතකොට ඒක කොළ පාට වෙනස් වෙන්න ඉස්සර අපි නූඩල්ස් ටිකත් එකතු කරගමු. දැන් මේක හිමීට මේ විදියට හොඳින් කලවම් කරගන්නයි තියෙන්නේ. අර නූඩල්ස් ටික මේ ඉලවලු ටික දිගාතට කඩපු වින්ද ලස්සන්ට කලවම් වෙනවා මේ. ඉතින් ඔයාලට ඕන නම් මේකට කහ පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. chili paste ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මගේ නූඩල්ස් එක හරි. මම මේකට කන්න ඕන නම් තව පරිප්පු හොද්දක් මොනවා හරි හදා ගන්න පුළුවන්. මම නම් හදාගන්නේ බිත්තරයක්ම ඔම්ලට් දාලා ගන්නවා එච්චරයි. අපි බලමුකෝ එකත් හදලා. ඉතින් මේ තියෙන්නේ අපි ඉක්මනින්ම හදාගත්ත ලස්සන ඒ වගේම රසම රස බිත්තර නූඩල්ස් එක. මම පැකට් එකෙන් භාගයක් විතර තමයි මේ ගත්තේ. ඒක සාමාන්‍යයෙන් 4 දිනකට විතර කන්න ඇති. මේ වගේ ඔක්කොම ටික භාජනයට අයින් කරගමු. මේ වගේ අඩිය කර වෙන්න දෙන්නේ නැතුව මද ගින්දරේ තමයි මේක හදා ගන්න ඕන. ඉතින් ඔයාලට මේක කන්න ඕනි දෙයක් හදා ගන්න පුළුවන්. මස් හොදි හොඳයි. එතකොට කිරි හොද්දක් මොනවා හරි එහෙම නැත්නම් පරිප්පු කිරට ඒ වගේ දෙයක් හදා ගන්න පුළුවන්. මම නම් අද බිත්තරේකුයි chili paste එකකුයි තමයි ගන්නෙ. අපේ ගෙදර නම් ඉතින් chili paste වරදින්නේ නැහැ. මේ දැන් ඉතින් මේකේ රස බලන්න තමයි තියෙන්නේ.